බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ විවිධ දක්ෂතා ඇති රහතන් වහන්සේලා වැඩ සිටියා. ඒ අතුරින් කිසිදු පමාවකින් තොරව බුදුරදුන් වදාළ එකම එක ගාථාවකින් රහත් භාවයට පත් වූ සුවිශේෂී උත්තමයෙක් තමයි බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේ. උන්වහන්සේ මේ ආත්මයේදී ඒ තරම් ඉක්මනින් නිවන් දුටුවේ පෙර ආත්මයක පර්වතයක් මුදුනේදී ජීවිතය පවා පූජා කරමින් කළ මහා කැපවීමක් නිසයි. ඉතින් අද අපි මේ වීඩියෝවෙන් ඉතාමත් පැහැදිලිව ඉගෙන ගනිමු බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේගේ පෙර භවයේ සිට පිරිනිවන දක්වා ඒ කතාපුවත. එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මේ වීඩියෝ අවසානයේදී YouTube අවකාශයේ දහම් පුස්තකය අපගේ දහම් කතා YouTube නාලිකාව සමගින් මේ මහා භද්‍රකල්පයේ තුන්වන බුදුරජාණන් වහන්සේ විච්ච කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ලෝකේ අතුරු දහන් වන කාලය උදා වෙලා තිබ්බා. මේ කාලයේදී එක්තරා භික්ෂුන් වහන්සේලා 7 නමක් ජීවත් වුණා. ඉතින් මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය අතුරු දහන් වීමත් සමග ඒ භික්ෂුන් වහන්සේලා 7 නම තීරණයකට එළඹුණා මරණය පෙනිපෙනී හෝ නිවන් දකින්න. ඉන්පසුව මේ භික්ෂුන් වහන්සේලා 7 නම කරේ එක්තරා උස් පර්වතයක් පාමුලට ඇවිල්ලා ඉනිමඟ තබා ඒ උස් පර්වතය තරණය කළ එක. මේ පර්වත මුදුන තරණය කරායින් පසුව ආපසු බැසීමට නොහැකි වනසේ මේ භික්ෂුන් වහන්සේලා 7 නමම එකතු වෙලා ඉනිමඟ පර්වතයෙන් පහළට විසි කරා. ඉතින් කාලය ගත වුණා. පර්වත මුදුනේ වාසය කරන වැඩිමහල් හිමිනම රහත් වුණා. දෙවැනි හිමිනම අනාගාමී වෙලා බ්‍රහ්ම ලෝකයක උපන්නා. නමුත් ඉතුරු 5 නමම කිසිදු මාර්ගඵලයක් නොලබාම සත්දිනක් කුසගින්නේම භාවනා කරමින් සිටියදී මේ පර්වතයේ මුදුනේදීම අපවත් වුණා. කාලය ගත වුණා. ඔබ මමත් අදහන ගෞතම බුදුන් වහන්සේගේ ශාසනය උදා වුණා. ඉතින් මේ ගෞතම බුදුන් වහන්සේගේ ශාසන කාලයේදී එදා කන්ද උඩදී මියගිය ඒ පංච භික්ෂුන් වහන්සේලාගෙන් එකයි බාහ්‍ය නමින් වෙළඳාම් පවුලක ඉපදුණා. කාලය ගෙවුණා. මොහු තරුණ වියේදීම නැව්මගින් විදේශ වෙළඳාමේ යෙදුණු සාර්ථක වෙළෙන්දෙක් වුණා. ඉතින් එක දවසක් මේ බාහ්‍ය වෙළඳාමේ යන විට ඔහුගේ නැව දරුණු මුහුදු කුණාටුවකට හසු වී මුහුදුපත් වුණා. නැවේ සිට සියල්ලන්ම මිය ගියත් බාහ්‍ය මුහුදේ පාවෙමින් තිබ්බ ලෑලි කැබැල්ලක එල්ලි දින ගණනාවක් මුහුදේ පාවී සුප්පාරක නම් වෙළඳ වරායට ගොඩ ගැසුවා. ඉතින් ඔහු වෙරළට එන විට නිරුවතින් සිටි නිසා ඔහු ලැජ්ජාවටපත් වුණා. ඉන්පසුව ඔහු කලේ ගසක පට්ටා එකතු කරගනිමින් තමන්ගේ නිරුවත වසා ගැනීම පිණිස ඇඳුමක් හදාගත්තා. එදා ඉඳන් ඔහු ඉන්දියාවේ ප්‍රසිද්ධ වුණේ බාහ්‍ය දාරුචීරිය කියලා. මේ බාහ්‍යගේ අමුතු පෙනුම දුටු මිනිසුන් සැබෑ රහතෙක්ගේ සිත ආහාර පාන සහ ගරු මුවන් දුන්නා. කාලයත් සමග බාහ්‍යගේ සිත තුළම මම රහතෙක් යන වැරදි අදහස ඇති වෙන්න ගත්තා. ඉතින් මේ අතරේදී ඔබට මතක ඇති එදා කන්ද උඩදී එක් හිමිනමක් අනාගාමී වෙලා බබලෝ ඉපදුනා කියලා මම කිව්වා. ඉතින් මේ ග්‍රහම මිත්‍රයා බාහ්‍යයට වන මේ විනාශය දැකලා බාහ්‍ය ඉදිරියේ අහසේ පෙනී සිටියා. පසුව ඔහු කිව්වා බාහ්‍යට, බාහ්‍ය ඔබ රහතෙක් නෙවෙයි. රහත් මඟ දන්නා සැබෑ බුදු කෙනෙක් දැන් සැවැන්නුවර වැඩවසනවා. වහාම එහි යන්න කියලා. ඉන්පසුව තමා රහතෙක් නොවන බව දැනගත් මේ බාහ්‍ය දැඩි බියටපත් වුණා. ඔහු සතකුන් 120ක් පමණ දුර එක රැයකින් නොනැවති දිව ගොස් සැවැන්නුවරට ළඟා වුණා. ඒ වන විටත් බුදුන් වහන්සේ හිටියේ පිණ්ඩපාතය සඳහා වීදි සංචාරය කරමින්. ඉතින් මේ බුදුන් වහන්සේ පිණ්ඩපාතය සඳහා වීදි සංචාරය කරන අතරතුර මේ බාහ්‍ය බුදුන් වහන්සේගේ සිරිපා අසල වැඳ වැටිලා තමන්ට ධර්මයේ දේශනා කරන ලෙස ඉල්ලා සිටියා. ඉතින් මේ ඉල්ලීම තථාගතයන් වහන්සේ දේවතාවක්ම ප්‍රතික්ෂේප කළා. ඒකට හේතුව තමයි මේ බාහ්‍ය හති හලමින් කලබලයෙන් සිටි නිසා ඔහුට ධර්මය අවබෝධ කර ගැනීමට සිත එකඟ කරගත නොහැකි නිසා. ඉතින් දෙවන වතාවේදී බාහ්‍ය තමන්ට ධර්ම දේශනා කරන්න කියලා
ඉල්ලු අවස්ථාවේදී තථාගතයන්න් වහන්සේ බාහ්‍යගේ සිත සංසුන් වූ නිසා උන්වහන්සේ විසින් මේ බුද්ධ ශාසනයේ කෙටිම දේශනාවක් තිබේද ඒ දේශනාව එදා මේ බාහ්‍ය දාර්ශනිකයට සිදු කළා. ඒ තමයි බාහ්‍ය දැකීම පමණක් කරගන්න, ඇසීම පමණක් කරගන්න, දැනීම පමණක් කරගන්න. බුදුන් වහන්සේගේ මේ කෙටි ධර්ම දේශනාව අසනවත් සමගම අපි වීඩියෝ මුලදී සඳහන් කළ පෙර ආත්මයේ කන්ද උඩදී ඔහු කළ දැඩි වීර්යයේ ප්‍රතිඵලයක් විදිහට බාහ්‍ය එතනදීම සියලු කෙලෙසුන් නසා රහත් භාවයට පත් වුණා. ඉන්පසුව මේ බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේ බුද්ධ ශාසනයට ඇතුළු වීම පිණිස මහාන වීමට සිවුරු සොයා යන අතරමඟදී පෙර ආත්මයක වෛර බැඳි යක්ෂණියක් ගවදෙනකගේ වෙස් අරගෙන ඇවිල්ලා ඔහුට ඇන මරා දැමුවා. අවසානයේ බුදුන් වහන්සේ වදාළේ බාහ්‍ය යන වහා ධර්මය අවබෝධ කරගත් එහෙම නැත්නම් කිප්පා විඤ්ඤය ශ්‍රාවකයන් අතර අග්‍රම මහරහතන් වහන්සේ කියලයි. ඉතින් දැන් අපි කතා කරමු අවසාන වශයෙන්. ඇයි මේ බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේට ගවකගේ වෙස්ගත් ඒ යක්ෂණිය ඇනලා මැරුවේ කියලා. ඒකේ අතීත කතාව මෙහෙමයි. ඈත අතීතයේ එක්තරා ආත්ම භාවයක මේ බාහ්‍ය යහළුවන් තිදෙන සමග ඒ යහළුවන් තිදෙනා මේ ගෞතම බුද්ධ ශාසනයේ හඳුන්වන්නේ පුක්කුසාති, තම්බදාටික සහ සන්තනියනති කියලා. ඉතින් මේ බාහ්‍ය ඇතුළු යහළුවන් සිව් දෙනා විනෝද වීම සඳහා එක්තරා නගර සෝබනියක් එහෙම නැත්නම් ගණිකාවක් උයනකට කැඳවාගෙන ගියා. ඉතින් දවස ගත වෙනවා. ඒ දවස අවසානයේදී ඇයට දිය යුතු රන්මසු සහ ආභරණ ලබා නොදී ඇය සතු සියලු ධනය කොල්ලකා ඇයම මරා දැමීමට මේ යහළුවන් සිව් දෙනා කුමන්ත්‍රණ කළා. ඉන්පසුව ඔවුන් මේ නගර සෝබිනියව මරා දැමීමට සැරසෙන විට ඇය තමන් බේරා ගන්නා ලෙස බොහෝසේ මොවුන්ට ආයාචනා කළා. නමුත් ඔවුන් ඇයව අනුකම්පාවකින් තොරව මරා දැමුවා. ඉන්පසුව ඇය මිය යන මොහොතේ දැඩි වෛරයකින් මෙසේ අධිෂ්ඨානයක් කළා. නුඹලා සිව් දෙනා මගේ ධනයට ඇති කෑදරකමට අද මාව මරා දමනවා. මමම මිය ගොස් යක්ෂණියක් වී නුඹල සතර දෙනා උපදින සෑම ආත්මයකදීම නුඹලට මේ වගේම අකල් මරණ අත්කර දෙනවා කියලා. ඉතින් මේ අධිෂ්ඨානය ලෙසම තමයි ඇය මිය ගොස් යක්ෂණියක් ලෙස උපත ලබලා ගෞතම බුදු සාසනයේදී බාහ්‍ය මහරහතන් වහන්සේට වස්සෙකු ලැබූ ගවදෙනක් ලෙස වෙස් අරගෙන ඇන මරා දැම්මේ. ඉතින් අනිත් යහළුවෝ සිව් දෙනාට කුමක්ද උනේ? ඔබ මේ පිළිබඳව දැනගන්නට කැමතිද? එසේනම් පහලින් කමෙන්ට් කරන්න. ඔබේ අදහස් අනුව මේ පිළිබඳවත් වීඩියෝ වලින් කතා කරනවාද නැද්ද කියලා මම තීරණය කරන්නම්. ඉතින් මේ තමයි බාහ්‍ය දාරුචීරියගේ කතාවස්තුව. වීඩියෝ ගැන ඔබ කුමක්ද හිතන්නේ? අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඔබ මේ YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් මම ආරාධනා කරනවා අපගේ දහම් කතා YouTube නාලිකාව subscribe කරලා ඒ ගාවම තියෙන notification bell icon එක click කරලා දිගටම අපත් සමග එකතු වෙන්න. එතකොට මෙවැනි දහම් කතා ඔබට නිරන්තරයෙන් අපගේ channel එක ඔස්සේ බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපගේ නාලිකාවේ තියෙන වටිනා ධර්ම දානමය වීඩියෝ තවත් කෙනෙකුට පේන share කරන්න කියලා මම ඔබට මේ වීඩියෝවෙන් කාරුණිකව මතක් කරනවා. ඒ දේ මතක් කරන ගමන් අදට මේ වීඩියෝවෙන් සම්බන්ධනවා ඔබට සුබ දවසක්. තෙරුවන් සරණයි.